සියලුම දෙනාට සුබ දවසක්. අපි අද කතා කරමු EPS topic exam එකේ පින්කම් ප්‍රශ්න තුනක් ගැන. අපි බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා. ඉල්වාසම් පින්කනේ තෙරෝගල් කජන් අල්මජන් කුසන් කෝර්ෂිප්ෂියෝ. මොකද කියන්නේ? 1 සිට 3 දක්වා හිස්තන් ප්‍රශ්න ඇතුළට වඩාත් ගැලපෙන එක කෝර්ෂිප්ෂියෝ තෝරන්න කියලා කියනවානේ. වඩාත් ගැලපෙන එක තෝරන්න කියනවා. අපි බලමු. ඔනල් අද අචිමි උදෑසන නත්කිරොස්තමිදා. කද අද උදෑසන පරක් වෙලා ඇහැරුණා කියලා කියනවනේ. අද උදෑසන පරක් වෙලා ඇහැරුණා කියලා කියනවා. කරේසෝ එම නිසා අචිමල් මොගල්සු ශිගානි ඔප්සමිදා. මොකද කියන්නේ? කරේසෝ අචිමල් මොගල් ශිගානි ඔප්සමිදා. එම නිසා අද උදෑසන කන්න බැරුණා කියලා කියනවා. චොනන් මම කබාගේ චිබල් නගාසෝ. මොකද කියන්නේ? මම හදිසියෙම ගෙදරින් එළියට ගිය නිසා පොසරල් බසේ තගෝ නැගලා හේවසයි ආයතනයේට බ්ලා බ්ලා බ්ලා. මොකද මේ උත්තරයක් නැහැ. බලමු අපි උත්තරේ මොකද්ද කියලා. උත්තරයක් ගන්න කියලානේ කියන්නේ. හරි. මොකද ඉස්සෙල්ලාම තියෙන්නේ? තොචා කෙස්සම්දා. තොචා කෙස්සම්දා කියලා කියන්නේ ළඟා වුණා කියලා කියනවා. ඊට පස්සේ බලන්න මොකක්ද දීලා දෙවෙනි උත්තරෙන් කියන්නේ කියලා. මන්ත්‍රොසම්දා. මන්ත්‍රොසම්දා කියලා කියන්නේ මොකද්ද? හැදුවා කියලා කියනවනේ. ඊට පස්සේ මොකද්ද තුන්වෙනි උත්තරෙන් මොකක්ද බලන්න කියන්නේ? යොරොසම්දා. මොකද යොල්තා කියලා කියන්නේ යොල්දා. විවෘත කරගෙනවා කියලානේ. ඉතින් මෙතන කියන්නේ විවෘත කරා කියලා. ඊට පස්සේ මොකද්ද? චත්සම්දා. චදා කියන්නේ මොකද්ද? නිදිනවනේ. බේස් ෆෝම් එක චදානේ. අතීත කාර්ය කියනකොට චත්සම්දා. නිදාගත්තා කියලා කියනවා. එතකොට මෙතන මොකද්ද ගැලපෙන්නේ? චොනන් කබාගේ චිබල් මම හදිසියෙම ගෙදරින් කද එළියට ගිය නිසා පොසල් තගෝ කද ගෙදරින් පිටත් වුන නිසා පොසල් තගෝ බසේ නැගලා හේසයි ආයතනයේට මොකක්ද දෙන්නේ උත්තරේ? තොචා කෙස්සමිදානේ. උත්තරේ මොකද? තොචා කෙස්සමිදා ළඟා වුණා කියලා කියනවනේ. සාමාන්‍යයෙන් හේසයි මන්ත්‍රසුන්ද හැදුවා කියලා කියන්නේ ආයතනයට හැදුවා කියලා කියන්නේ නැහනේ. හේසයි යොර්සමිදා ආයතනේ විවෘත කරා කියලා කියන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ. හේසයි චත්සමිදා ආයතනයට නිදාගත්ත කියලා කියන්නේ නැහනේ. කද හේසයි තොචා කෙස්සමිදා ආයතනයට ළඟා වුණා කියලා කියනවනේ. ආයතන ළඟා වුණා. හරි. ඊළඟ බලන්න දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. චුමාරේ චින්ගුවා යොන්හාල් පොත්සමිදා. කද සතියන්තයේ තුල යාළුවන් සමග චිත්‍රපටි බැලුවා කියනවනේ. චුමාරේ චින්ගුවා යොන්හාල් පොත්සමිදා. සතියන්තයේ තුල යාළුවන් සමග චිත්‍රපටි බැලුවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ බලන්නකෝ. යොන්හාගා ආජු චෙමිසෝසෝ උරිනන් මනි. කද චිත්‍රපටිය ආජු කියන්නේ මොකද්ද? ගොඩක්. චෙමිසෝසෝ චෙමිත්තා කියන්නේ මොකද්ද? විනෝද ජනකයිනේ. කද ආසෝසෝ හේසෝ එකතු වෙලා මොකද්ද? චෙමිසෝසෝ. කද විනෝද ජනක නිසා උරිනන් උරි කියන්නේ මොකද්ද? අපි නේද? උරිනන් අපි මනි ගොඩක්. මනි කියලා කියන්නේ ගොඩක්. බ්ලා බ්ලා බ්ලා. මොකද්ද? හිස් තැනක් තියනවා නේද? බලමු මේකට උත්තරේ ගන්න අපිට කියන්නේ. බලමු උත්තරලින් මොකද්ද කියන්නේ කියලා. තදස්සමිදා. කද තත්තා කියලා කියන්නේ. වහනවා කියලා කියන්නේ. අතීත කාලයෙන් ඉඳලා මොකද? අත්සමිදා උත්සමිදා හිස්සමිදා අත්සමිදා එකතු වෙලා තිනවා. තදස්සමිදා. ඊට පස්සේ මොකද්ද? උසස්සමිදා. සිනාසෙනවා කියලා කියනවනේ. උසස්සමිදා කියන්නේ සිනාසුනා කියලා කියන අදහස එන්නේ. අතීත කාලෙන් තියෙන්නේ. ඊට පස්සේ මොකද? ශිත්තා. ශිත්තා කියන්නේ මොකද්ද? ශිත්තා කියන්නේ සෝදනවා. මෙතන ශියස්සමිදා. සේදුවා. ඊළඟ මොකද්ද කියන්නේ? පෙවස්සමිදා. පෙවුද කියන්නේ මොකද්ද? ඉගෙන ගන්නවා. මෙතන අතීත කාලේ එකතු වෙලා මොකද්ද? ඔත්සමිදා මොකද්ද එකතු වෙලා තියෙන්නේ? ඔත්සමිදා එකතු වෙලා නේද? ක්‍රියාමූලය අවසානයේ තියෙන ආදී ගෝලෙන් නෙමෙයි. ඊට පස්සේ මොකද්ද? ඔත්සමිදා එකතු වෙනවා. පෙවස්සමිදා. ඉගෙන ගත්තා කියලා අදහස් වෙනවා. හරි. ඊට පස්සේ බලමු. දැන් මොකද්ද මේකට උත්තරයක් ගන්න බෑ අපිට. මේක වඩාත් ගැලපෙන උත්තරේ මොකද්ද බලමු. තදස්සමිදා. කද යොන්හාගා ආජු චෙමිසෝසු උරිමනි චිත්‍රපටිය ගොඩාක් විනෝදජනක නිසා උරිනන් අපි මනි ගොඩක් තදස්සමිදා. වැහුව කියලා කියන්නේ නැහනේ. වැහුව කියලා අර්ථ දෙන්නේ. ඒක වැරදි. ඊට පස්සේ බලන්න ඕස්සමිදා. සිනාසුනා. මොකද්ද? යොන්හාගා ආජු චෙමිසෝසු උරිනන් මනි. කද චිත්‍රපටිය ගොඩාක් විනෝදජනක නිසා අපි ගොඩාක් ඕස්සමිදා සිනාසුනා කියලා අදහස් වෙනවා.
ඒක නම් ටිකක් හරි වගේ නේද? හරි. අපි බලමු ඊළඟට. ඒක තියාගමු පොඩ්ඩක්. මොකද ඊළඟට තියෙන්නේ ශියොස්සමිදා. මොකද චිත්‍රපටයේ ගොඩක් විනෝදජනක නිසා ශියොස්සමිදා. සේදුවා කියන අදහස එන්නේ නැහනේ. ඒක වැරදි ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න පෙයොස්සමිදා. චිත්‍රපටයේ ගොඩක් විනෝදජනක නිසා අපි මොකද ගොඩක් පෙයොස්සමිදා ඉගෙන ගත්ත කියලා අදහසක් එනවා. ඒකත් ගැලපෙන්නේ නැහැ. ඉගෙන ගත්ත කියලා අදහස එන්න විදියක් නැහැනේ. හරි උත්තරේ මොකද? ඕස්සමිදා. මොකද චිත්‍රපටයේ ගොඩක් විනෝදජනක නිසා අපි ගොඩක් සිනාසුනා කියලා අදහස එනවා. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. නල්ෂිගා කාලු ගුණය නොමු ගොඩක් තෝසෝ. මොකද තොප්ත කියන්නේ රස්නේ නේද? නල්ෂිගානමු තෝසෝ චොනන් මම චිබේ. මොකද මම ගෙදරට ඇවිල්ලා වාසු ඇවිල්ලා ඒ කොන AC එක බ්ලා 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 කියලා එකක් තියෙනවා නේද? මොකක්ද බලන්න කියන්නේ නල්ෂිගානම් තෝසු කාලුගුණේ ගොඩක් රස්නේ නිසා චොනන් මම චිබේ ගෙදරට වාසු ඇවිල්ලා ඒ කොන AC එක බ්ලා බ්ලා බ්ලා. හරි බලමු ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා. කරේසෝ එම නිසා ෂියොන් හගේ. මොකද සිල්සු ඉස්සොසමිදා. එම නිසා සීත නිසා විවේක ගන්න පුළුවන් කියනවානේ. කරේසෝ ෂියොන් හගේ සිල්සු මොකද යොස්සමිදා. එම නිසා සීතල නිසා විවේක ගන්න පුළුවන් කියලා කියනවා. දැන් බලමු අපි මෙතන හිස්තැන්න මොකක්ද දෙන්නේ කියලා. දැන් ඒකට එන එක අපි හොයාගන්න එපේ. හරි. මොකද්ද මේකෙන් කියන්නේ? ඉක්තා. ඉක්තා කියන්නේ මොකද්ද කියනවනේ? ඉල්ගොස්සමිදා. කේව්වා. ඒක ගැලපෙන්නේ නැහනේ. මොකද්ද? මේ කාලුගුණේ ගොඩක් රාශි නිසා ගෙදරට ඇවිල්ලා ඒකොන් එක කේවවලු. ඒකොන් එක කියන්නේ මේ AC එක ඒකොන් කියන්නේ AC එකනේ පුතා. ඒතකොට AC එක කේවුවා කියලා කියන්නේ කිව්වා කියලා අපිට මේ සීතලක් එන්නේ නැහනේ. ඒක වැරදි. ඒතකොට ඒ උත්තරේ එන්නේ නැහැ. මොකද ඊළඟට කියන්නේ පරස්සමිදා. මොකද පල්ද කියලා කියන්නේ විකුණනවා. මොකද ඒකොන් එක ඒ කියන්නේ AC එක විකුණමු නිසා අපිට සීතලක් එන්නේ නැහැ. ඒතකොට ඒකත් වැරදි. මොකද්ද? මන්ත්‍රසමිදා. මොකද්ද? AC එක හැදුව නිසා. මොකද මන්දල්ද කියන්නේ හදනවනේ. මොකද අතීත කාලෙන් ඇවිල්ලා තියෙන මන්ත්‍රසමිදා හැදුවා කියලා කියනවා. මොකද්ද? මම ගෙදරට ඇවිල්ලා AC එක හදපු නිසා මොකද මම ගෙදරට ඇවිල්ලා AC එක හැදුවලු. ඊට පස්සේ සීතලක් මේ සීතලේ විවේක ගත්තලු. ඒකත් වැරදි. මේකේ මොකද්ද කියන්නේ? මොකද? කෙවද කියන්නේ මොකද? ඔන් කරනවා. කෙවත් සමිදා. ඔන් කරා. ඒක හරි නේද? මේ උත්තර වැරදි. මේ උත්තර වැරදි. මොකද කියන්නේ? නල්ෂිකානම තෝසෝ චොන්චිබේ වාසෝ ඒකොල්. කාලුගුණේ ගොඩක් රස්න නිසා චොන්චිබේ. මම ගෙදරට වාසෝ ඇවිල්ලා ඒකොල් AC එක කෙවස් සමිදා. ඔන් කරා කියනවනේ. මම AC එක ඔන් කරා කියනවා. කරේසෝ එම නිසා ෂියොන් හගේ සිල්සු ඉස්සෝ සමිදා. එම නිසා සීතලෙන් විවේක ගන්න පුළුවන් කියනවනේ. මොකද ඒ නිසා සීතලෙන් විවේක ගන්න පුළුවන් වුණා කියනවා. ෂියොස් සමිදා. මොකද සිල්සු ඉස්සෝ සමිදා. මොකද එම නිසා සීතලෙන් විවේක ගන්න පුළුවන් වුණා කියනවා. මොකද ඉස්සෝ සමිදා අතීත කාලෙන් තියෙන්නේ. හරි. මම හිතනවා පින්කම් ප්‍රශ්න තුන තේරෙන්නේ නැති කියලා. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.